ආයුබෝවන් මකර ලග්න හිමියනි මේ මාසය ඔබේ වෘත්තීය ජීවිතය තුළ කාලනීය කළමනාකරණය ඉතාම වැදගත් වන මාසයක්. ඔබ කරන වැඩකල සාර්ථකත්වයේ රඳා පවතින්නේ ඔබ ගන්නා තීරණවල වේලාව අනුවයි. මාසයේ මුල් සති දෙක ඒ කියන්නේ 17 වෙනිදා වගේ වෙනකම් ඔබේ වෘත්තීය කටයුතු වලට ඉතාමත් වාසනාවන්ත කාලයක්. ඔබ රැකියාවේ වෙනසක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් හෝ ව්‍යාපාරයේ අලුත් ආයෝජනයක් කරන්න ඉන්නවා නම් ඒ දේවල් මාසයේ පළමු භාගය තුලම අවසන් කරන්න. මොකද මැයි 15න් පස්සේ වෘත්තීය ශ්‍රේෂ්ඨයේ යම්කිසි බන්ධගාමී ස්වභාවයක් මතුවෙන්න පුළුවන්. අපේ රටේ රැකියා පරිසරය තුළ ගෞරවය කියන දෙයට ලොකු තැනක් දෙනවනේ. මේ මාසයේදී විශේෂයෙන්ම ඔබේ රැකියා ස්ථානයේ සිටින කාන්තාවන් සහ ඉහළ නිලධාරීන් සමග ඉතාමත් මෘදුව කටයුතු කරන්න. ඔවුන්ගේ සිත් රිදවීමෙන් ඔබේ උසස් වීම් වලට හෝ රැකියාවේ ස්ථාවරත්වයට බාධා ඇති වෙන්න පුළුවන්. මාසයේ දෙවන භාගයේදී ලැබෙන ප්‍රතිඵල ඔබ කරන මහන්සියට වඩා මදක් අඩු වුණත් ඉවසීමෙන් කටයුතු කිරීමෙන් ඔබට ඒ தත්ත්වය ජය ගන්න පුළුවන්. මකර ලග්න හිමියනි, ඔබ අඩියෙන් අඩිය ඉහළටම යන කෙනෙක්. හදිස්සියට වඩා බුද්ධිමත්කම ඔබට මේ මාසයේදී ජයග්‍රහණය ගෙන එනවා. ජයග්‍රහණය කියන්නේ ඉක්මනින්ම ගමනාන්තයට යන එක නෙවෙයි. නිවැරදි වෙලාවට නිවැරදි තීරණය අරගෙන නොසැලී ඉදිරියට යන එකයි. ඔබේ වෘත්තීය මාවතේ මේ මාසයේ සිදුවෙන වෙනස්කම් ඔබේ අනාගත දියුණුවට පදනමක් කරගන්න. මේ මාසය ඔබේ ආර්ථිකයට ධනාත්මක ජවයක් ලැබෙන කාලයක්. විශේෂයෙන්ම මාසයේ මුල් දින 10 ඔබේ ආදායම් මාර්ග ශක්තිමත් කිරීමට ඉතාමත් සුබදායකයි. මාසයේ මුල් සති දෙකක කාලය තුල ඒ කියන්නේ මැයි 15 වෙනි දක්වා කාලය තුල ඔබේ ආත්ම විශ්වාසය ඉතාමත් ඉහළයි. ඔබ කරන වැඩපිළිවෙලින් වැඩි ලාභයක් ලබා ගැනීමටත් අතපසු වී තිබුණු මුදල් ලැබීම් නැවත ලබා ගැනීමටත් ඔබට අවස්ථාව ලැබෙනවා. මාසයේ මැද භාගයෙන් පසුව ආදායම් ලැබීමේදී යම් ප්‍රමාදයක් මතුවිය හැකි නිසා මුල් සති කිහිපයේ ලැබෙන අවස්ථාවලින් උපරිම ප්‍රයෝජන අරගන්න. ලංකාවේ අපිට අතේ තියෙන මුදල පිරිමසා ගැනීම ලොකු අභියෝගයක්. මේ මාසයේදී ඔබේ ආදායම සාමාන්‍ය මට්ටමකට වඩා හොඳ වුණත් ඉදිරි කිරීමේදී යම් යම් බාධා මතුවෙන්න පුළුවන්. විශේෂයෙන්ම අනපේක්ෂිත වියදම් කිහිපයක් නිසා ඉතිරි කරගත් මුදල් වැය වීමට ඉඩ තිබෙනවා. මූල්‍ය කටයුතු වලින් පවුලේ වැඩිහිටියෙකුගේ උපදෙස් ලබා ගැනීම මේ මාසයේදී ඔබට ඉතාමත් වාසිදායකයි. තනියම තීරණ ගන්නවට වඩා පළපුරුදු අයගෙන් අහලා මුදල් ආයෝජනය කිරීමෙන් ඔබේ ධනෙ සුරක්ෂිත කරගන්න පුළුවන්. මකර ලග්න හිමියනි, ඔබ අනාගතය දෙස බලා වැඩ කරන බුද්ධිමත් කෙනෙක්. මුදල් කියන්නේ ඔබේ ජීවිතේ සාර්ථක කරගන්න ලැබෙන ආශිර්වාදයක්. පොහොසත්කම මනින්නේ ඔබ උපයන මුදලින් නෙවෙයි. ඔබ පිරිමසා ගන්නා ආකාරයෙන්. මේ මාසයේදී වියදම් පාලනය කරමින් වැඩිහිටි උපදෙස් මත වැඩ කරන්න. එවිට මේ මාසයේ අවසානයේදී ඔබ මූල්‍යමය වශයෙන් වඩාත් ශක්තිමත් අයෙකු බවට පත් වෙනවා. මේ මාසයේ ඔබේ සෞඛ්‍ය ගැන වෙනදාට වඩා අවධානයෙන් සිටිය යුතු කාලයක්. විශේෂයෙන්ම ඔබ හදිසි තීරණ ගන්නා විට සහ ගමන් බිමන් වලදී ප්‍රවේශම් විය යුතුයි. මාසයේ මුල් දින 10 ඔබේ ශක්තිය සහ ධෛර්යය ඉහළ මට්ටමක තිබෙනවා. හැබැයි හදිස්සිය නිසා අනතුරු හෝ තුවාල වීමට ඉඩ තිබෙනවා. වාහන පදවන විට, පාරේ ගමන් කරන විට කලබල නොවි ඉවසීමෙන් කටයුතු කරන්න. අපේ රටේ පාරවල් වල යනකොට කොහොමත් ඉවසීම ඕනනේ. ඉතින් මේ මාසයේදී ඒ ගැන තවත් සැලකිලිමත් වෙන්න. මාසයේ දෙවන භාගයේදී ඔබේ උගුර සහ ස්නායු පද්ධතිය ආශ්‍රිත යම් අපහසුතා මතුවීමට ඉඩ තිබෙනවා. සීතල පාන වර්ග සහ ආහාර ගැනීමෙන් මදක් වැළකී සිටීම නුවණට හුරුයි. විශේෂයෙන් රාත්‍රී කාලයේදී ශරීරයේ උෂ්ණත්වය සමබරව තබා ගන්න. ඔබ ගැන සැලකිලිමත් වෙනවා නම් ලොකු අසනීප තත්ත්වයන් මතුවීමට විශ්වයේ ඉඩ දෙන්නේ නැහැ. මකර ලග්න හිමියන් විනයගරුක කෙනෙක්. ඒ විනය ඔබේ සෞඛ්‍ය වෙනුවෙන් පාවිච්චි කරන්න. නිරෝගීකම කියන්නේ රන් රිදී වලට වඩා වටිනා නිදානයක්. ඔබව රැක ගන්නා තරමට ඔබේ පවුල රැක බලා ගැනීමට අවශ්‍ය ශක්තිය ඔබට ලැබෙනවා. මේ මාසයේදී හදිස්සියේ පසගලා විවේකයේ සහ පෝෂණය ගැන වැඩිපුර හිතන්න. මාසයේ දෙවන භාගයේදී මතභේද ඇති වෙන්න ඉඩ තිබෙනවා. එකිනෙකා සැක කරනවාට වඩා විවෘතව කතා කරලා ප්‍රශ්න විසඳ ගන්න උත්සාහ කරන්න. විශේෂයෙන්ම මේ 12න් පසු
ඔබේ කේන්තිය පාලනය කර ගැනීම ඔබට ලොකු පිටුවහලක් වේවි. පසුගිය මාසවලට වඩා ලොකු වෙනසක් නැති වුණත් මාසයේ අගභාගයේදී පවුලේ අය සමග අනවශ්‍ය වාද විවාද වලට නොපැටලී සිටීමට වග බලා ගන්න. ලංකාවේ අපේ පවුලල කේන්තිය නිසා ලොකු ප්‍රශ්න ඇති වෙනවා. ඉතින් ඔබ ඔබේ නිහඬ බව පාවිච්චි කරලා පවුලේ සතුට රැක ගන්න. ප්‍රශ්න හමුවේ එකිනෙකාගේ අත් නොහැර ඉවසීමේ සිටින්න. මේ මාසයේදී ඔබේ ආදරණීයන්ට ඔබේ කාලය සහ විශ්වාසය ලබා දෙන්න. මාසයේ පුරාම ඔබට පවුලේ වැඩිහිටියන්ගෙන් සහයෝගය සහ ආශිර්වාදය නොඅඩුව ලැබෙනවා. පවුල ඇතුලේ යම්කිසි මතභේදයක් තිබුණා නම් එය බුද්ධිමත්ව විසඳා ගැනීමට මේ කාලය සුදුසුයි. හැබැයි මතක තබා ගන්න. සැකය කියන දේ ඔබේ පවුලේ සාමයට බාධාවක් වෙන්න පුළුවන්. ඒ නිසා පවුලේ සමාජිකයන් කෙරෙහි විශ්වාසය තබාගෙන අඩුවෙන් කතා කරමින් අර්ථාන්විතව කටයුතු කරන්න. අනවශ්‍ය වාද විවාද වලින් නිවසේ සිරියාව පළුදු කරගන්න එපා. මේ මාසයේ මුල් භාගයේ ඔබේ නිවසට අලුත් සිරියාවක් ගෙන දෙන කාලයක්. නිවස අලංකාර කිරීමට හෝ අත්‍යවශ්‍ය බඩු බාහිරාදී මිලදී ගැනීමට මෙය ඉතාමත් හොඳ කාලයක්. නමුත් මැයි 13න් පසුව එළඹෙන කාලයේදී නිවසේ තිබෙන විදුලි උපකරණ සම්බන්ධයෙන් යම් ගැටලු මතුවෙන්න පුළුවන්. අලුතින් විදුලි උපකරණ මිලදී ගැනීමට සිතනවා නම් ඒවායේ ප්‍රමිතිය ගැන හොඳින් සොයා බලන්න. සෑම රාත්‍රියකම නිින්දට පෙර මගේ පවුලේ සමගිය සහ නිවසේ සාමය රැකදීම ගැන විශ්වයට ස්තුතියි කියා සිතන්න. ලංකාවේ අපේ පවුල් ඇතුලේ තියෙන ඒ බැඳීම තවත් ශක්තිමත් කරන්න ඒ සරල කෘතඥතාවය ඔබට ලොකු උදව්වක් වේවි. මකර ලග්න හිමියන් ඔබ ඔබේ පවුලේ ශක්තිමත් කුළුණක්. නිවසක වටිනාකම තීරණය වන්නේ එහි ඇති බඩු බාහිරාදීන් පමණක් නොවේ. එහි වෙසෙන මිනිසුන් අතර ඇති එකමුතුකමින්. මේ මාසයේදී පවුලේ අය සමග වැඩිපුර සිනාසෙන්න. ඔබ ලබා දෙන ඒ සතුට හෙට දවසේ ඔබේ ලොකුම ආශිර්වාදයයි. මේ මාසය අවසන් වන්නේ ඔබ මීළඟ මාසයට ඉතාමත් සූදානම් ශක්තිමත් බුද්ධිමත් පුද්ගලෙක් බවට පත් කරමි. මාසයේ මුල් භාගයේ දේපල සම්බන්ධ කටයුතු වලට ඉතාමත් වාසිදායක බව අපි කතා කළා. මැයි මාස අග භාගයේ වන විට ඔබට ඉඩකඩම් හෝ නිවාස සම්බන්ධව ගත් තීරණවල ප්‍රතිඵල ලැබීමට පටන් ගනීවි. අධ්‍යාපනය ලබන ළමයින් මෙන් අලුත් දෙයක් ඉගෙන ගන්නා වැඩිහිටි ඔබටත් මේ මාසයේ අවසානය වන විට පැහැදිලි දැනුමක් සහ අවබෝධයක් ලැබෙනවා. අපේ සංස්කෘතියේ දාන පාරමිතාව කියන්නේ මහා පින්කමක්. මේ මාසයේ ඔබේ වාසනාව වැඩි කරගන්න නම් ඔබේ ශක්ති ප්‍රමාණය නැති බැරි හෝ අසරණ වූ පුද්ගලයෙකුට ආහාර වේලක් ලබා දීමට කටයුතු කරන්න. එය ඔබේ මනසට මෙන්ම ඔබේ ජීවිතයටත් මහා ආශිර්වාදයක් ගෙන දේවි. මකර ලග්න හිමියනි, ඔබේ සාර්ථකත්වයේ රහස තමයි විනය සහ ඉවසීම. කෘතඥ වෙන්න. අද දින මට ලැබුණු හැම දෙයකටම මම ස්තුතිවන්ත වෙමි කියා හදවතින්ම සිතන්න. මේ ධනාත්මක පණිවිඩය ඔබේ හිතවතුන් අතර ෂෙයා කර ඔවුන්වත් දිරිමත් කරන්න. විශ්වාසය තබන්න. ඔබ යන ගමන නිවැරදි බවත්, විශ්වය ඔබ සමග සිටින බවත් සෑම විටම මතක තබා ගන්න. කුඩා පියවරක් වුවද නිවැරදි දිශාවට තබන්නේ නම් ඔබ සිතනවාට වඩා වේගයෙන් ඔබ ජයග්‍රහණය කළා ළඟා වෙනු ඇත. ඔබට මේ 2026 මැයි මාසය නිරෝගීකම, පවුලේ සතුට සහ දියුණුව සපිරි වාසනාවන්ත මාසයක් වේවයි මම හදවතින්ම ප්‍රාර්ථනා කරමි. සුබ දවසක්.